කතා කරන්නේ රාහු කේතු මාරු පිළිබඳව. එතකොට දැන් මම කතා කරන්න යන්නේ තුලා ලග්න හිමිකරුවන් සහ කාර්යයන් මේ රාහුගේ මාරුව කොහොමද බලපාන්නේ කියලා. ඉතින් තුලා ලග්න හිමිකරුවන් සහ කාර්යයන් උපදේදී රාහු බලවත් තමන්ගේ කේන්ද්‍රයේ සිටිනවා නම් සුවපලද අසුභ ආකාරයෙන් උපදේදී කේන්ද්‍රයේ රාහු සිටිනවා නම් අසුභ පල උදා කරන තත්ත්වයක් තමයි මේක තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම තුලා ලග්න හිමිකරුවන්ට සහ කාර්යයන් අනපේක්ෂිත මුදල් ලාභ ලබන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. හදිසි ගමන් යාමට අවස්ථාව උදා වෙන්න ඉඩ තියෙනවා. විදේශ ගමනක් යන්න පුළුවන්කමක් තියෙනවා. අලුත් වැඩ අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භන අවස්ථාව උදා වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමන් කරන වැඩ කටයුතු බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් බුද්ධිමත්ව කළ යුතු කාලයක් වඩපත් වෙනවා. ඔසකියුමත් කමෙන් යම් කිසි වැඩ කරොත් ඔබට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම වුණොත් ඒ මුදල් වලින් අලාභ ධනහානි ආවීමට සිද්ධ වීම, නිකරුණේ ආරවුල් වලට නැතිවීම වගේ දේවල්, එතකොට නීතිමය කටයුතු නඩු වලට පැටලීම වගේ දේවල් වලට සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. හවුලේ කරන වැඩ වලින් පාඩු ලබන්න සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා මේ කාල සීමාව තුළ. දරුසුරතල් අපේක්ෂාවෙන් යම් කිසි විවාහක දුරවල් සිටිනවා නම් ඒ අයට දරුසුරතල් බාහිමට ඉදිරියේදී අවස්ථාව උදා වීමට හැකියාව තියෙනවා. ඉතින් ඔබට ජයග්‍රහය අනාගතයක් උදා වේවා කියලා පතනවා. ඒ වගේම තමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන තමන්ට මේ රාහු කේතු මාරු බලපාන ආකාරය, එතකොට තමන් මේ වෙලාවට ගත කරන මාදස අසුදස 10 සිට නැකත්, එතකොට ගායන්ගේ ගෝචරය, ඒ වගේ කරුණු උපන් ග්‍රහතත්වය වගේ කරුණු සලකලා බලලා තමයි මේ පිළිබඳව නියම පැහැදිලි දායක ගන්න නිසා වඩා මුලින්ම මම කියනවා වගේ මේ පෞද්ගලික ජෝතිර්විද්‍යාව මා හොරන කොමනම ජෝතිර්විද්‍යාව දුදුතුතුතුලා කියන්නේ පරීක්ෂා කරවාගෙන මේ කටයුතු සලසුම් කරගන්න තමයි මේකෙන් සිද්ධ වෙන්නේ ඕනේ. ඉතින් ඔබට ජයග්‍රහයි වෙනකට උදා වේවා දරුවන් සරණයි. අයිබෝන් දරුවන් සරණයි. රාහු කේතු මාරු යටතේ දැන් කතා කරන බලාපොරොත්තු වෙන්නේ වෘශ්චික ලග්න හිමිකරුවන් පිළිබඳ. වෘශ්චික ලග්න හිමිකරුවන්ගේ හතරවැන්නට තමයි රාහුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ රාහුගේ කාර්ය හතරවැන්න තුල රාහු නැදී සිටිනවා. එතකොට එයාට මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ට ඇති කරදර පීඩාවලින් නිදහස් වීමට අවස්ථාව උදා වෙන්න පුළුවන්. අන්නාගේ උපකාරී සමය ලැබෙන්න පුළුවන් කාලයක් වඩපත් වෙන්න ඉඩ තියෙනවා. දේපල පිළිබඳ කරදර පීඩා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ සම්බන්ධව නඩු ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ කාලය තුල වෘශ්චික ලග්න හිමිකරුවන් සහ හිමිකාරයන් සෙනසුරු ඒ රාෂ්ටක රාහු මහදස රාහුගේ අසුදස ගත කරනවා නම් ටික අසුභ බලදායක තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ අයට නිතර කරදර බාධා ඇති වෙන්න ඉඩකඩ තියෙන තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. දුක් සහිතව කාලය ගත කරන්නට කල්පනාකාරීව කල්පනා කරමින් දුක්සේ කාලය ගත කරන්නට ඉඩ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අමු සමයෙන් අතර වාද ભેද විවාද බහින් බස්වීම වගේ දේවල් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම අනියම් සම්බන්ධතා ඇති වෙන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. දේපොළ විකුණුම් වලින් මිලදී ගනුම් වලින් පාඩු විඳින්නට සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම නීතිමය ගැටලු, නඩු කටයුතු වගේ දේවල් වලට මේ කාලය තුළ මැදිහත් වීමට ඉඩ තිබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම ඉතා කල්පනාකාරීව වැඩ කිරීම තමයි යහපත්ම දේ බවට පත් වෙන්නේ. ඉක්මන් කලබලකාරීකම, ඉක්මන් තීරණ ගැනීම නිසා තමන්ට අවාසිදායක තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා බොහොම කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු නොසිලිවන්තව කටයුතු කරනුවෙන්
මම ඔබ සමගින් ඉල්ලා සිටිනවා. ඔබ සමට සුබ දවසක් උදා වේවා. තෙරුවන් සරණයි. අපි කතා කරන්නේ රාහු කෙතුමාව පිළිබඳව විශේෂයෙන් රාහු ග්‍රහය පිළිබඳව. ඒතකොට දැන් කතා කරන්නේ ධනු ලග්නය. ධනු ලග්නයට තුන්වැන්නේට තමයි මේ රාහු ඊළඟ අවුරුදු එකමාරක් කාලයක් සිටින් තුන්වැන්නේ ගෝචර ගමන තුන්වැන්නේ තමයි සිටින්නේ මයි 18 වෙනිදා ඉඳලා. එතකොට මේ නිසා ධනු ලග්න හිමිකරුවන් සහ හිමිකාරියන්ට අලුත් මිතුරියන් හඳුනා ගන්න අවස්ථාවක් උදා වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලබන්නට පුළුවන්, අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් හොඳ කාලයක් බවට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. තමන්ගේ වෙළඳාම් කටයුතු සරු බවට පත් වෙන්න පුළුවන්කම තියෙන වෙළඳ ව්‍යාපාර නිරතලා ඉන්න අයට ඒ වගේම ලාභ ලබන්නට පුළුවන් කාලයක් බවට පත් වෙන සුවන් රැකියා කරන අයටත් ඒ ලාභ ලබා ගන්න පුළුවන් අවස්ථාවක් මේ අවස්ථාව. ඒ වගේම මිතුරන්ගෙන් නෑදෑයන්ගෙන් උදව් උපකාර ලබන්න පුළුවන් වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා. දේශපාලනයට විශේෂ දේශපාලකයන්ට මහ ජනතාවගෙන් කියන්නේ ධනු ලග්න දේශපාලකයන්ට මහ ජනතාවගෙන් කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන් කාලයක් බවට මේ කාලෙපත් වෙනවා. ඒ වගේම සමාජ සේවා කටයුතු වල නිරත වෙන අයට කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය වගේ ලබන්න පුළුවන් කාලයක් බවටත් පත් වෙනවා. විවාහ ප්‍රමාද වෙලා ඉන්නවා නම් ධනු ලග්න හිමිකරුවන් සහ හිමිකාරියන් ඒ අයටත් ඉක්මනට මේ අවුරුදු එකමාර තුළ විවාහයට අවස්ථාව උදා වෙනට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමන්ගේ උත්සාහය තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් බවටත් පත් වෙනවා. විදේශ ගමන් විනෝද ගමන් වගේ දේවල් යන්න අවස්ථාව උදා වීමට ඉඩකඩ තියෙනවා. සිත තුළ සාමකාමී බව සහ සතුටුදායක බව ඇති වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මානුකූලව කටයුතු කරන්නට, ඉවසීමෙන් වැඩ කරන්නට පුළුවන් කාලයක් බවට ඒ වගේම දරණ බින ලැබීම පින්දාම් කටයුතු වල වැඩිපුර නිරත වෙන්න පුළුවන් කාලයක් බවට ධනු ලග්න හිමිකරුවන් සහ හිමිකාරියන්ට මේ කාල සීමාව පත් වෙනවා. ඔබ සමට තෙරුවන් සරණයි.